හෙලෝ ගායිස් ඔන්න මං අදත් ගෙනවාට සුපිරිම වීඩියෝ එකක්. මේ ගේම් එක නම් ඔයාලට පේනවා බස් සිමිලේටර් ඉන්දුනීසියා වගේ තිබ්බට මේක ඉන්දුනීසියා ගේම් එක නෙමේ. බස් සිමිලේටර් ඉන්දියා. ඔයාලට තියෙන අර පැත්ත මුල්ලේ ඔයාලට පෙන්නනවා අර කාර් ඩ්‍රයිවිං කියලා වෙනම පෝස්ටර් එකක් තියෙනවා අතනත් එකක් තියෙනවා. මේ ගේම් එක මේ ළඟදී රිලීස් වුණේ. මේකත් මේ බස් සිමිලේටර් ගේම් එකේ එකෙන්ම තමයි ගහලා තියෙන්නේ. අර තියෙන බැනර් බස් සිමිලේටර් ඉන්දියා. මේක තමයි ගේම් එක. තාම අලුතෙන් හින්දා ලොකෝට මැප් එකෙත් මොනවත් නැහැ. මම දැන් ඔයාලට රිවිව් එකක් ගෙන ගේම් එකේ ඔයාලට පේනවා මේ කොච්චි සේලම් හයිදරාබාද් මුම්බයි ලංකාව තියෙන ලංකාව කළු කොළ තියෙන ලංකාවට යන්න බෑනේ. අපි පොඩි නගරයක් හැකගෙන යන ඔයාලට ගේම් ප්ලේ එකක් පෙන්නන්න යම් බලන්න අපි මෙන්න මෙතනට යන්න. ළඟ දුරකට යන්න. මේක තමයි ගේම් එකේ ලෝඩින් වෙනකොට දාන එක. බස් වීඩියෝස් එකක් තියෙනවා හෝන් ඕකේ ප්ලීස්. සුපිරි ගේම් එකක් ඔයාලා බලනවා. මේක තමයි දැන් ගේම් එක. ඔයාලට මේ පේනනේ ස්ටීරින් වීල් එකත් අරකට වෙනස්. එතන ගහලා තියෙනවා බස් සිමිලේටර් ඉන්දියා කියලා. මම නම් ගහන්නේ මේ මැනුවල් එච් එක දාලා. ලේසි එක ගේම් ප්ලේ කරනකොට ඒක තමයි ලේසි ජීයට දාගෙන යන එක. මේ ඉන්දියා බස් තමයි තියෙන්නේ. හරි මේ හෝන් වගේකුත් තියෙනවා මෙතන කලින් ගේම් එකේ තිබ්බ හෝන් දෙකකුත් තියෙනවා. මේ අලුතින් හෝන් එකකුත් ඇඩ් කරලා තිනවා ගේම් එක ඩවුන්ලෝඩ් කරාම එන්නේ. ට්‍රක් යනවා. තව විශේෂ දෙයක් තියෙනවා. දැන් බස් සිමිලේටර් ඉන්දියා එකේ පාරේ මිනිස්සු ඇවිදලා යන්නේ නැහනේ. මේකේ ඇවිදලා යනවා. ඔය අර 100 කෙනෙක් යනවද? මේකේ ඇවිදලා යනවා මේ පාරේ කට්ටිය මිනිස්සු ඇවිදලා යනවා. මේ කට්ටිය බයික් වලින් යනවා. ට්‍රී වීල් තියෙනවා. ඉන්දියාව විදියට සුපිරියට දාලා තියෙනවා. අරකට වඩා පොඩි ඇඩ්වාන්ස් ගතියක් තියෙනවා ගේම් එකේ. තව ඉදිරියට අප්ඩේට් වෙනකොට තවත් සුපිරියට තියෙයි. වදීද අර තියෙන ඉස්සර බයික් එක. ඔව් මේක බයික්. එයාලා කඩවල් එහෙම මේ විදියට හදලා තියෙනවා සුපිරියට. මෝටර් සයිකල් ස්කූටරයක් අර ගෑනු කෙනෙක් පදන් කි. සුපිරි තමයි ඉතින් ගේම් එක නම් ආයේ. පාරවල් එහෙම ඉන්දියාව වගේම තියෙනවා ඉතින් ආයේ. මේ ඔයාලට තව දෙයක් මම කියනවා මේ මම මේක ගෙනාවා කියලා මේ බස් සිමිලේටර් ඉන්දුනීසියා ගේමේ ගේම් නතර කරන්නේ ඔයාලට හොරර් වීඩියෝ ටිකක් මම ලෑස්ති කරගෙන ඉන්නවා. ඒ ටිකත් මම ළඟදීම ඔයාලට ගේනවා. ආයි ටිකට් වීඩියෝත් ගේනවා. මම මේ දවස්වල වීඩියෝ අඩුවෙන් ගේන්නේ මේ ස්කූල් එක්සෑම් එකක් වෙනද පාඩම් වැඩ ගන්නත් ඕනේ ඉතින්. ඒකින් තමයි මේ අඩුවෙන් මේ දවස්වල වීඩියෝ ගේන්නේ. මේ වීඩියෝ එකත් මම ඔයාලට ගේන්නේ නැහැ. මේ සතියේ වීඩියෝ ගේන්නේ නැහැ කියලා තමයි වීඩියෝ ගේන්න ලෑස්තිලා ඉන්නේ. මොකද කිව්වොත් එහම පාඩම් ගන්න ඕනේ. ඉගෙන ගන්න හොල්ලනේ. දෙවි මැප් එක ලෝඩ් වෙනවා. මේ ට්‍රක් සිමිලේටර් ගේම් එකක් තියෙනවා. මේ ඒක මං ගැහුවා. ඒක එච්චර සෙට් නෑ. ඒක ලොකුවට මට සෙට් වුන්නේ නැහැ. ඉතින් මම ඒක වීඩියෝ දාන්නෙත් නෑ. ඔයාලා ඉල්ලලා තිබ්බොත් වීඩියෝ දානවා. ඒක වෙනම කතාවක්. මම කෙලින්ම දාන්නේ වීඩියෝ. අර ඔයාලට බැනර් එකක් පෙන්නන්නේ ඔයාලට ඔයා බස් සිමිලේටර් ඉන්දුනීසියා ගේම් එකේ හොඳ ප්ලේ කරලා තියෙනවා නම් ඔයාලට මේ බැනර් එක දැක්කම මතක් වෙනවා ඒ ගේම් එකේ තියෙන බැනර් එක. ඒ ගේම් එකේ බැනර් එකයි මේ ගේම් එකේ බැනර් එකයි පට්ට වෙනස්. මේ ඒ ගේම් එකේ බැනර් එකේ තියෙන ඒ ගේම් එකේ ප්‍රොමෝෂන් කරලා මේ ගේම් එකේ තියෙන මේ ගේම් එකේ ප්‍රොමෝෂන් කරලා. ඒකට වඩා මේක වෙනස්. ගේම් එකත් වෙනස්. ඒකේ වහනට වඩා මේකේ වහන ගොඩක් වෙනස්. මේකේ මිනිස්සු ඇවිදලා යනවා පාරේ. මේකද මිනිස්සු ඇවිදලා යන එක වැඩි. අරක ඉතින් මුලින් පටන් ගන්නකොට ගැර ළමයි යෝගයක් කෑ ගහනවා එච්චරයි. මේකේ මනේ අර අඩියෙන් අඩිය මිනිස්සු ඉන්නවා මේකේ. පොඩි ජීප් කටු තියෙනවා. කැත වාහන තියෙනවා. ඔයාලා ගිරිනි වෙන වාහනෙකුත් තියෙනවා. අන්තිමට තව ඔයාලට විශේෂ දෙයක් පෙන්නන්නම්. මේකේ ඩ්‍රයිවර් අංකලයව. මේ අරක හිටියේ ඩ්‍රයිවරයා හිටියේ පොඩි තරුණ යූත් වෙනුවක් තියෙන ඩයල් යන්නේ. මේකේ එහෙම නෙමෙයි මේ ට්‍රිවිල් එක කරනවා. මේකේ එහෙම නෙමෙයි මේකේ ඉන්නේ නාකි ඩයල් එක. මූ ඇවිදින්නෙත් හරියට ගෑණියෙක් වගේ මීට ඇවිදලා යනවා එපා වෙනවා. මේ ඔයාලා බලන්නකෝ. ඊට පස්සේ ඩාන්ස් එක නම් පට්ට පිස්සුවක්. කොහම අන්තිමට එක ඩාන්ස් එක දාලා තිනවා. ඔයාලා බලන්න ඩාන්ස් එක. අඩේ ඩාන්ස් එක ඉන්දියාවේ අර ට්‍රැඩිෂනල් ක්‍රමයට නටන නැටුමක් තියෙන පට්ට විදිහට නටන එක. අරගෙන මේ පොඩි ඩාන්ස් එකක් දාන පොඩ්ඩයිනේ. අරක නෑ ඒකේ ස්ටෙප් පොඩ්ඩක් තියෙන වැඩිපුර අරකට වඩා. ඒක නම් ඒ මිනිහා තට්ටේ ඒක වෙලා තියෙන්නේ. මම නම් හිතන්නේ දැන් මැප් එකට ගොඩක් ළඟයි අපි ෆයිනල්
අපේ ස්ටේෂන් එකට බලමු. දැන් නම් ළඟයි මට මතක විදිහට. හරි වැරදි පාර නැවිලා තියෙන අතනින් හරවන්න ඕනේ. බලත් එක්ක කතා කරන ගිහලා මට පාරක් මිස් වුණා. හරි guys මේ තව දෙයක් කියන්න ඕන. මගේ YouTube channel subscribe කරලා පොඩි සබ් එකක් දෙන්න. මගේ සබ් වල වාදන සබ් නම් මට අඩුයි. මොකද ඉතින් subscribe තාම අඩුයි මගේ. ඔයාලා මගේ වීඩියෝ බලනවත් අඩුයි. මම ඔයාලට මෙච්චර හතර වීඩියෝ ගෙනා ඔයාලා මට subscribe කරලා සබ් එකක් දෙන්න, like කරන්න, comment කරන්න, වීඩියෝ දාන්න. මට කියලා අදහස් දෙන්න. ඔයාලගේ අදහස් උනොත් මම වීඩියෝ දානවා. ඔයාලගෙන් පොඩි help එකක් ඕනේ ඉතින් වීඩියෝ ගේන්න ඉතින්. මෙච්චර දුරට ඕනේ මේ මැදින් අපි දාගමු වාහනේ. මෙතනින් ආගම මෙතනින් බලමු අපිට කොහෙද වැරදි. අනේ ලයිට් කඩුව වාහනේ දැන් 90 ගණක් තමයි තියෙන්නේ ඉතින්. මදිර වහිනවා. අර කැලෑ පාරවල් මේකේ තාම සීක්‍රට් ලොකේෂන් හොයාගත්තේ නෑ කවුරුත්. මම දැන් මේ දවස්වල ගේම් ප්ලේ කරන ගමන් ඔය සීක්‍රට් ලොකේෂන් මේකේ තියෙනවද කියලා බලන්නත් ඕනේ. දැන් ඉන්දුනීසියාගේ සීක්‍රට් ලොකේෂන් තියෙනවා 400ක් 500ක් විතර තියෙනවා. දැන් වෙන මේකේ ඒකේ මැප් එක පට්ට ලොකුයි. මේකේ තාම මැප් එක පොඩ්ඩයි ඩවුන්ලෝඩ් කරන්නේ රිලීස් කරලා තියෙන්නේ. මේකේ මැප් එක රිලීස් කරලා තියෙන පොඩ්ඩක් ඉන්න නගර තාම 5යි තියෙන්නේ. මේකේ රිලීස් කරලා පස්සේ මේකේ සීක්‍රට් ලොකේෂන් එකේ මම බලාපොරොත්තු වෙන. ඒතර ඒවත් මම වලට දාන්නම්. මේ ඔය මෙතනින් තමයි කෙලින් කියලා තියෙන්නේ. මෙතනින් හරවන්න ඕනේ. ඔන්න ඔයගේ ප්‍රශ්නේ. බස් ඔඩෙත් මිස් ඉන්න. හරවලා ගමු. මෙන්න මෙතනින් පාක් කරා. ඔන්න අපේ ක්‍රෙඩිට් එක තියෙනවා ගන්ලලේෂන් කියලා දාගෙන මීනේ තට්ටය. තට්ට කිව්වොත් තට්ටමත් නෙමෙයි පොඩි තට්ට ගතියක් තියෙනවා. ඩාන්ස් එක කරන්න. Guys, bye. Ila video